හායි යාළුවනේ. මම මේ ඉන්නේ හලාවත තොඩුවව පාරේ. ඉන්නවිල හරියේ වැලි වලින් හදපු ලස්සන මිදුලක් තියෙන්නේ. ඒ ගෙවල් ළඟ. සමහරුන්ට මේ මිදුල ලස්සනයි. තවත් සමහරුන්ට ලස්සනක් නැහැ. හැබැයි ඒ මොනවා වුණත් හලාවත කතාව ඇතුලේ මේ ගෙදර හිටපු අම්මා ගැන මම කතාවක් ලියලා පිටුවක් අයින් කරලා තිබුණේ. හැබැයි මේ කතාව ඔයාට කියන්න කලින් මේ ගෙදර හිටපු අම්මා මේ ලෝකේ දාලා සදහටම යන්න යනවා. නමුත් මට හිතුණා මේ කතාව ඔයාට කියන්න ඕන කියලා. අද හලාවත කතාව වැලි වලින් ලස්සන මිදුලක් හදපු ඒ අම්මා ගැන. මම හලාවත තොඩුව පාර සතියේ දෙතුන් පාරක් භාවිතා කරනවා. හැමදාම වගේ මෙතන යද්දී මෙතන නතර වෙලා මේ මුහුදයි මේ ගෙයි දිහා බලන් ඉන්නවා. හැබැයි එක දවසක් මම වෙනදට වඩා ඕනකමින් මේ මිදුල දිහායි මුහුද දිහායි බලන් හිටියා. මිදුලට එමුණු මම මේ අම්මගේ ජීවිත කතාවටත් එබිලා බැලුවා. හැබැයි මට එදා හිතුණා මිදුල තරම්ම මේ අම්මගේ ජීවිත කතාව නම් ලස්සන නෑ කියලා. ආයෙ දවසක් මම එද්දි මම දැක්කා මේ මිදුලේ වැට කැඩිලා කියලා මේ අම්මා ලීයක් කපනවා. හැබැයි මේ කපපු ලීය මේ අම්මට ගෙනිය ගන්න බැරුව යනවා. මගෙන් ඇහුවා පුතේ මේ ලීය ගෙනihin දෙන්න පුළුවන්ද කියලා. මම හා කියලා ලීය ගෙනත් දුන්නා. ඒ වෙද්දි මම මේ මිදුලත් මුහුදත් වීඩියෝ කරන ගමන් හිටියේ. මම මේ අම්මව වීඩියෝ එකක් ගත්තා. සමහර විට මේ අම්මා හිටපු අවසාන වීඩියෝ එක ඒක වෙන්න ඇති. වීඩියෝ එක බලන්නකෝ. වීඩියෝ එක බැලුවනේ. කතාව ඉවර නෑ. දැන් තමයි කතාව කියන්න පටන් ගන්නෙ. මං කිව්වනේ මිදුලට එබුණු මම අම්මගේ ජීවිත කතාවට එබුණා කියලා. දැන් ඒ කතාව කියන්න යන්නේ. හැබැයි පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ කතාව අහද්දී ඔයා මේ අම්මා මේ ගේ ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන කතාව අහන්න ඕන. මොකද මම මේ කතාව ලිව්වේ මේ අම්මා ජීවත් වෙලා ඉද්දී. මම මේ කතාව කියන්නෙත් කියලා ඉවර කරන්නෙත් මේ ගේ ඇතුලේ මේ අම්මා ඉන්නවා කියලා හිතාගන්න. ඔයත් මේ කතාව ඒ විදිහටම අහන්න ඕන. මේ අම්මයි මං ඇහුවා අම්මේ දරුවෝ මොකද කරන්නේ කියලා. අම්මා කිව්වා දරුවෝ නෑ කියලා. ඊට පස්සේ මං ඇහුවා මහත්තයා එහෙම ඉන්නවද මොකද කරන්නේ කියලා. එතකොට කිව්වා මං කසාද බැන්දේ නෑ පුතේ කියලා. ඒ ප්‍රශ්න දෙක මං ඇහුවේ අපරාධي කියලා මට හිතුණා. ඊට පස්සේ මම මුකුත් නොකිය හිටියා. ඊට පස්සේ මේ අම්මා කතා කරන්න පටන් ගත්තා. අම්මා විවාහ නොවී ඉන්න හේතුව මොකක් වෙන්න ඇතිද? මේ සින්දුව බලන්නකෝ.
කැප කරලන්න දිවේ නුඹේ හොඳ වයස කියන්න හිත හදාගත්තේ කොහොම නුඹ යන්නම ගියායේ අය යලි නොෙන්නම උනා තනි වෙන්න ගෙදරක මුහුද ළඟ අම්මයි තාත්තයි දෙන්න අපේ ජීවිතවලට ලොකු වටිනාකමක් එකතු කරනවා. අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. මේ කතාව අහද්දී ඔයාටත් හිතෙයි ඔයාගේ අම්මයි තාත්තයි වෙනුවෙන් ඔයා කරපු කියපු දේවල් ඇතිද කියලා. වයසට ගිය අම්මයි තාත්තවයි දෙන්නම බලාගෙන තියෙන්නේ මේ ලස්සන මිදුල හදපු අම්මා. දුවෙක්ගෙන් වෙන්න ඕන හැම යුතුයකමක්ම කරන්න ඇති. මංවත් දන්නේ නැතුව මගේ ජීවිතයේ හොඳම කාලේ අම්මා තාත්තා ළඟ ගෙවුණා කියලයි මේ අම්මා මට කිව්වේ. සෙනෙහස දීලා මහ මෙරකට සමවෙන්න කනවැල වෙලා ළඟ වුණා දෙගුරුන්ට හිතයට පුදීනා සුන්දර කෙලිසින මුහුදට පා කලා ඔවුනට නොදැනෙන්න අම්මයි තාත්තයි නිතරම කිව්වලු දුවේ අසාදයක් කරගන්න කියලා. හැබැයි අම්මයි තාත්තයි ඊට වැඩිය වටින හින්දා ඒ ගැන හිතුවේවත් නැහැලු. තමන්ගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු හැඟීම් සියල්ල අම්මලයි තාත්තටයි හොරෙන් මේ මහ මුහුදට පා කරලා යවන්න ඇති. විරලට පුරලිවල ගානට වැඩිය මුහුදට වැටෙන් නැති කොඳුලැල් මේ ටිකට නිහඩව දරාගෙන නුඹ මේ හැමදේම වයසට ගියා හදලා ලස්සන මිදුල අම්මේ තාත්තෙක් නැතුව මේ ගෙදර තනි වෙච්ච දවසක් එන්න ඇති. දරුවෙක් නැහැ, අම්මේ තාත්තෙක් නැහැ, සැමියෙක් නැහැ, කවුරුත්ම නැහැ. ඒ කතාව කියද්දිත් මම දැක්කා මේ අම්මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. මේ මිදුල තරම්ම මේ අම්මගේ හදවත ලස්සනයි. මේ වගේ දුවෙක් ලබන්නත් මේ අම්මයි තාත්තයි ගොඩක් පින් කරලා ඇති. හැමදාම කියනවා වගේ මේ කතාව ඔයා විතරක් නම් බලන්න එපා. හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේ මුහුදේ සුවඳයි මිනිස්සුන්ගේ සෙනෙහසයි එකට හමු වෙන නගරේ කතාව. හලාවත කතාව. ආයේ අලුත් කතාවකින් හම්බෙමු. ගිහින් එන්න. මම ජනා. කැප කරලන්න දිවේ නුඹේ හොඳ වයස කියන්න හිත හදාගත්තේ කොහොම නුඹ යන්නම ගියායේ අය යලි නොෙන්නම උනා තනි වෙන්න ගෙදරක මුහුද ළඟ සෙනෙහස දීලා මහ මෙරකට සමවෙන්න කනවැල වෙලා ළඟ වුණා දෙගුරුන්ට හිතයට පුදීනා සුන්දර කෙලිසින මුහුදට පා කලා ඔවුනට නොදැනෙන්න
ඇතුළට පුරලිවල ගානට වැඩිය මුහුදට වැටෙන් නැති කොඳුලැල් මේ ටිකට නිහඩව දරාගෙන නුඹ මේ හැමදේම වයසට ගියා හදලා ලස්සන මිදුලා